ඉතින් දරුවනේ බොහෝ කාලයකට පස්සේ මං ආයෙත් ඔයාලව හමු වෙනවා. අද මං ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ දරු පිළිසිඳ ගැනීමක් ප්‍රමාද වීමට බලපාන කරුණු කිහිපයක්. පළමුවෙන්ම කියන්න ඕනි දරුවෙකු බලාපොරොත්තු වෙන ඔයාලා සරු කාලය හඳුනා ගන්න ඕනි. ඔයාලගේ සරු කාලය හඳුනාගෙන එකතු වුණොත් තමයි දරුවෙකු පිළිසිඳ ගන්න. ගොඩාක් දෙනෙකුට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හේතුවක් තමයි සරු කාලය හඳුනා ගන්න නැති එක. ඊළඟට මං කියන්න ඕනි පුරුෂයාගේ ප්‍රශ්න නිසාත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙනවා. දුම්පානය කරන කෙනෙක් නම් ඔයාගේ මහත්තයා දුම්පානයේ තියෙන දුම්වල තියෙන නිකොටින් කියන රසායනිකය ශුක්‍රාණුවල ගුණාත්මක භාවයට ශුක්‍රාණුවල ඥානමය ක්‍රියාකාරීත්වය සඳහා කෙලින්ම බලපානවා දුම්පානය කිරීම. ඒ වගේම මත්පැන් පානය කරනවා නම් මත්පැන් නිසා පුරුෂයාට ලිංගික බෙලහීනතාවය වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙනවා. ඊළඟට අපි කාන්තාවගේ ප්‍රශ්න ගැන කතා කරොත් කාන්තාවන්ගේ හෝමෝන ප්‍රශ්න නිසා මන්දසරුභාවය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් තයිරොයිඩ් හෝමෝනයේ ප්‍රශ්න, එතකොට ප්‍රොලැක්ටින් වැඩිවීම, LH, FSH වගේ හෝමෝන වල ප්‍රශ්න නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙනවා. මාස සුද්ධිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒක සමතුලිත කරගන්න නම් ඒ හෝමෝන බර අඩු කරගෙන ඊට පස්සේ තයිරොක්සින් ප්‍රශ්නයක් නම් ඒවා බලලා ඒ හෝමෝන ප්‍රශ්න විසඳගත්තට පස්සේ මදසරුභාවය නැති වෙලා දරුවෙක් හදාගන්න පුළුවන්. ඊළඟට කියන්න ඕනේ ගර්භාෂයේ ඝන වීම, පැලෝපිය නාල අවහිර වෙලා තියෙන එක, එතකොට ඩිම්බකෝෂවල වතුර බිබිලි තියෙන එක, ට්‍රයිබෝයිඩ් වගේ ගෙඩි තියෙන එක, ඒ වගේ ප්‍රශ්නත් මන්දසරුභාවයට බලපානවා. ඊළඟට අපි බැලුවොත් අම්මගේ තියෙන වෙනත් ලෙඩ රෝග, දියවැඩියාව, රුධිර පීඩනය, එතකොට කොලෙස්ටරෝල් තියෙන එක, යකඩ ඌනතාවය, වයසත් බලපානවා. අවුරුදු 35ට වැඩිවීම, ඒ වගේ ප්‍රශ්න නිසා තමයි ගොඩක් වෙලාවට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්නේ. ඔය ගැන දන්නේ නැති නිසා ගොඩක් කට්ටිය මේ දරුවෙකු නෑ කියා අවුරුදු ගොඩාක් කල් බලාගෙන ඉන්නවා. එතකොට අර කාලය ගිහිල්ලා දරුවෙකු හදාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක නිසා දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා ඒ බලාපොරොත්තු වෙලා මාස 6ක් වගේ ඇතුළත බබෙක් හැදුනේ නැත්නම් ඉක්මනින්ම ගිහිල්ලා මේ නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ඔයාලට මේ අවශ්‍ය විදිහට ඒ හෝමෝන පරීක්ෂණ කරලා අවශ්‍ය උපදෙස් ඔක්කොම දෙනවා. එතකොට ඔයාලට පුළුවන් ලස්සන බබෙක් හදාගන්න ඔයාලට. ඉතින් ගොඩක් ස්තුතියි.